නිල් වෙරළු මන් දැක්කමයි මේ වනවා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ vlog එකකින් පෙන්නන්න යන්නේ cyclone එක නිසා කල් දදා හිටිය අපේ candy trip එක අන්තිමට ගිය හැටි. ඉතින් හැමදාම වගේ අපි මෙදා පාරත් ගෙදරින් පරක් වෙලා තමයි ගියේ. ඉතින් අපි highway දාලා ගිහිල්ලා කුරුණෑගලින් exit වෙලා මේ හේලා භෝජන කියන එකෙන් කෑවා. අපි කැන්ඩි වලට යද්දී උදේ 9 මාට වගේ වුණා. අපි පූජාවකට තමයි ගියේ. පරක්කුයි කියලා හිතුවට අපි එහෙම ලොකුවට පරක් වෙලා තිබ්බේ නැහැ. වෙලාවට යන්න පුළුවන් වුණා. මල්ලේක මෙහෙන් ගන්න තියෙනවනේ නේද? අපි ගියේ සැටර්ඩේ දවසක පෝයට කලින් දවසේ. ඒක නිසා වෙන්නද ගොඩාක් සෙනග හිටියා. සයික්ලෝන් එකෙන් පස්සේ ෆොරිනර්ස්ලා එන්නේ නැති වෙයි කියලා හිතුවට හිටපු මිනිස්සුන්ගෙන් ගොඩාක්ම හිටියේ ෆොරිනර්ස්ලා තමයි. මූණ දෙන්න අපිට මූණ දෙන්න බෑ. ඇස්සර ගන්නත් බෑ. අපි ගියපු දවසේ ගොඩාක් රස්නේ. අපි හිතුවේ නුවර සීතල වෙයි කියලා. ඒ වුණාට අත්‍තරම කිව්වොත් ගොඩාක් රස්නේ. අපි ඉතින් දල්ලා මාලිගාවෙන් එළියට ආව ගමම්ම තියෙන රෙස්ටෝරන්ට් එකට ආවා මොනවා හරි බොන්න කියලා. අපි යන්නෝනේ නෑ. මොනවද නෑ මගේ බ්ලොග් එකට? කොහෙද රුකලා මේ ඇවිල්ලා ඉන්නේ? කණ්ඩ කණින් කොහෙද ගියේ? කණ්ඩ කණින් ආන්සලට. අපි දැන් ආපහු යනවා. පුඩේ අපි කන්න දවල්ට. Wow. අපි දවල්ට කෑවේ කැන්ඩි වල තියෙන ලෙමන් ට්‍රී කියලා පොඩි රෙස්ටෝරන්ට් එකකින්. ඒකේ කෑම ඇත්තටම රසයි. බිරියානි එක නම් ඒක බිරියානි වගේ තිබුණේ නැහැ. ඒත් අනිත් කෑම නම් රසයි. තෙන්කඩ දාලනුවරට වහිනවා. අපි කාලේ ඉවර වෙලා එළියට බැස්සා විතරයි වහින්න ගත්තා. මේ තමයි සයික්ලෝන් එකෙන් පස්සේ අපේ ලස්සන කැන්ඩි වල තියෙන පරිසරයට වෙලා තියෙන දේ. මේ තමයි අපි අද රාට නවතින තැන. දැන් නම් අපි හැමෝටම හොඳටම මහන්සි නිදා ගන්න තමයි ඕනේ. ඒ වුණත් මේ ලස්සන පූල් එක දැක්කට පස්සේ කොහොමද ඒකට බහින්නේ නැතුව ඉන්නේ කියලා හිතුණා. ඉතින් අපි හිතුවා නිදා ගන්නේ නැතුව පූල් එකට ගිහිල්ලා ටිකක් වෙලා ඉන්න ඕනේ කියලා. දැන් වෙලාව හවස 4ට වගේ. දවල් ලොකු රස්නයක් තිබ්බට හවස් වෙද්දි සීතලයි. මේ පූල් එකේ වතුර ඊටත් වඩා සීතලයි. අම්මේ මොනවා හරි කියන්න මේ මගේ vlog එකට අපි මේ කොහෙද ඇවිල්ලා තියන්නේ? අපි ඇවිල්ලා තියෙන නෙල්ලිගල.
නෙල්ලිගල පන්සලට. කියන්න රූපබා. මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි අනේ අපිට කන්න බැයිද? ඔයාලට හිට කරේ හිටුවේ ගහ. අම්මේ බොරු අම්මේ. ඇත්තරම රුපියල් 20යි කියලා හිතුවද ගෙනියා? ඔව්. What? Bro, what are you talking about, man? බොරුවට කියන්නේ. කො බලන්න. පෙන්නන්න. අනේ කන්න තමයි. මේ ඇත්තරම මේ ආ අනේ ඇත්ත කියන්න. ඈ? බැයිලා ඉදිලා නැහැ. අනේ මට චුට්ටක් පෙන්නන්නකො මේක. මේ පෙන්නමුකෝ ඉස්සෙල්ලා ඉන්න. මේ නිල් වෙරළු. නිල් වෙරළු මන් දැක්කමයි මේ වනවා. ඈ? කියන්න බලන්න. 500. ඔය ඇටේ ගන්නවලු වලලු මාල හදන්න. මාල හදන්න ඒවලු. මේ තියනවා මන් මම අපිට කියන්න දාන්න. ඔව්. නිල් වෙරළු රසයිද කියන්න මම. මේ රහ නැහැ. රහයි. රහ නැහැ. කහට රහයි විතරයි. මේක ඉදුණා. ඒ උනාට ඉදුණාම තමයි මේකේ හොඳම රහ. ඕ දැන් ඔයා මගේ ගෙඩිය කෑවද? ඔව්. නෑ මං කියන්නේ ඔයා අල්ලගන්න දුන්නු. ඕක පළගන්න අක්කේ ගිහිල්ලා ටිකට ඔයාලා ඉඳ තියෙනවා. මේ චෛත්‍යයට ඉරේලිය වැටිලා ඒක දිලිසෙනවා. පාළු අම්බරේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා පාළු අම්බරේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ හලෝ. අනේ මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන් දන්නේ. පුළුවන් වගේ. මේ? සුද්දේ කාලේ බංගලේ. අනේ ලස්සනයි ඒක.
අපි රැට කන්න තැනක් හොය යද්දී අපි දැක්කා මේ රෙස්ටෝරන්ට් එක තියෙනවා. ඒකේ සින්දුත් දාලා තිබුණා. අපි හිතුවා පාටියක් කියලා. ඒ පැත්තටම තිබුණේ මේ රෙස්ටෝරන්ට් එක විතරයි. බලද්දී ඒ රෙස්ටෝරන්ට් එක ඕපන් කරලා තියෙන්නේ එදා දවසේ. ඉතින් අපි එතනිනුත් කාලා ගියා ඇකමඩේෂන් එකට. ඊට පස්සේ මේ දැන් ඊළඟ දවසේ උදේ යන්න ඕන බල්ලා ඉන්න ඕන. බල්ලා හිටියට කමක් නෑ අනේ. නේ ඉස්සලම නෑ යන්නකෝ. මටත් බයයි. ඉතින් බල්ලා ඉන්නානේ. අනේ ඉතින් ඔයාත් යන්නකෝ අනේ. අනේ සුරිසියා. අනේ මාව දාගෙන අතෙන්ට දාන්නකෝ. අනේ. ප්ලීස්. එන්න යා. ඕකේ. බල්ලා පොඩක් අයින් වෙනවද? බල්ලා පොඩක් අයින් වෙනවද? අපි යන්න. බලස් එක කියන්නද? අයින් වෙනවද අතරින් චුට්ටක්? හරි. යා ලොක්කා යා. යන් අනේ. ඔහම යන්න ඌ හීලා යන්නේ. කකුල අල්ලයි තාත්තේ. පිස්සුදානේ ඌ මේ. කොයියා මේ. අල්ලලා මගේ මේකත් ගිය. මේක කරන් දීලා බොන්න හරි. කොපි ගන්න දෙන්න. නාකි මනුස්සෙක් වගේ තේබනවා. පොඩි බබාලා බොන්නේ කිරි. මෙයා ප්ලේන්ටි බොනවා. හරි බයි. බයි පුංචි බයි. බයි පුංචි. පුංචි බයි. අපි ඉතින් දැන් යන්න තමයි හදන්නේ. අපි බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා. හරි. දැන් මේක දැක්කහම ඔයගොල්ලෝ දන්නවා ඇති අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ පේරාදෙණිය ගාඩන් එකට. පොඩි කාලේ ආවට පස්සේ මේ අපේ ගාඩන් එකට ආවමද කොහෙද? හොඳට මව්වයි. නියම වැඩේ කියන්නේ අපි පේරාදෙණිය ගාඩන් එකට යනකොට දවල් 12යි මාරයි. කරන්න දෙයක් නෑ. ඉතින් අපිට ටයිම් තියෙන විදිහට තමයි අපි මැනේජ් කරගන්න ඕනේ. කොහොම හරි ඉතින් අපි අවුවේ පිච්චි පේරාදෙණිය ගාඩන් එක වටේ ඇවිත්තා. මම මාසම තැන. ඒ දවසේ නේ. දැක්කම මේ කලර් එකකින් මේක. ඔව්. Have even a single root, so it would not exist, it wouldn't survive if it is dry, right? Even for a week it's difficult, so the humidity must be high. That is the ideal place to grow it. මේ ගස් තියෙනක නයියෙන්නේ. මොන ගස්ද? ඇයි මේ දැන් ඉන්නවා දන්නේ නැහැ. ඔය යන්න දෙනවා දන්නේ නැහැ. අඳු කොළ කියන්නේ ඒවා. මේ තාත්තා ඔය යන්න දෙනවා දන්නේ නැහැ. පිස්සුදානේ අර මේ පාර තියෙන්නේ. එහෙම උඩට හරි යන්න පාර තියෙනවා. කුදිරි. අම්ම බලාගෙන මේ සල්පන් එහෙම ඉන්නවත් දන්නේ නැහැ නේ. අනේ ඒක තමයි. ලස්සන ගහක් තියෙනවා. මම ළඟින් ඉන්නකොට ඒක අපේ තාත්තා මේ ලස්සන මුල් තියෙන ගස් වගේක් තියෙනවා කියලා එතන මගේ ෆොටෝ එකක් අරන් දෙන්නම් කියලා ඉතින් මාව මේ එක්කන් ගියා ඒ හරියට. ඉතින් එතන ග්‍රීන් හවුස් එකකුත් තිබුණා. ඒ ග්‍රීන් හවුස් එකේ ඇතුළට යන දොර හොයාගන්න තමයි ටිකක් අමාරු උනේ. දොරවල් දෙකක්ම වහලා තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි ඉතින් අපි දොර හොයාගත්තා. ආදරේ
ඉතින් ඇවිදලා ගොඩක් මහන්සි නිසා අපි මේ ගාඩන් එක ඇතුලේ තිබුණ පොඩි කැන්ටින් එකකට ගියා. මෙන්න තියෙනවා බක්මී මලක්. හරිම ලස්සන මලක්. මමත් අද තමයි දැක්කේ. චූටි මී මැස්සෙක් ඇවිල්ලානේ. ලෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා මේ කොළ ටික දාන්න ලොලිපොප් ටික කාලා කන්න. ඕ කැම්බිලි ඕනේ. අපි ඉතින් ගෙදර යන පාරේ තියෙන තැනකින් නැවැත්තුවා අඹ ගන්න. ඒත් එක්කම අපි ඉතින් බඩේලුගුත් ගත්තා, තැඹිලිත් ගත්තා, අඹත් ගත්තා. එතන එහා පැත්තේ තිබුණා මෙන්න මේ ලස්සන ප්ලේස් එක. ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝ විශ්වාස කරයිද දන්නේ නැහැ. මෙතන බෝඩ් එක ගහලා තිබ්බේ මේක ක්‍රීඩාංගණයක් කියලා. සයික්ලෝන් එකෙන් පස්සේ මෙතන මේ තිබුණ ග්‍රවුන්ඩ් එක නැති වෙලා මේක තනිකර ගඟක් වෙලා තියෙන්නේ. මේ ගඟ තිබිලා තියෙන්නේ එහා පැත්තේ අයිනේ. සයික්ලෝන් එක නිසා ආපු ගම් වතුර නිසා ඒ ආපු වතුර පාරත් එක්ක මේ ග්‍රවුන්ඩ් එක නැති වෙලා මේක තනිකර ගඟක් වෙලා. හරි. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. තවත් vlog එකකින් ඔයාලව හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. bye.